අයිබෝන් දුවල පුතාල හැමෝටම අදත් මම ඔයාලව Let's Learn Commerce with Minoshi නානායක්කාර කියන මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මම ඔයගලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වා වගේම මම හිතුවා දැන් O level exam එක ළඟ එන හින්දා තව සති කීපයකින් එන හින්දා පොඩක් O levels කරන ඔයාලව target කරගෙන accounting revision lessons ටිකක් කරන්න. ඒ අතරින් මම අද හිතුවා පොඩක් ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක්ම වැදගත් වෙන important කියලා හිතෙන final accounts ගැන ඔයගොල්ලන්ට පොඩක් කතා කරන්න. ඇත්තටම මෙතනදී දැන් මේ final accounts වලට මම කියන්නේ final accounts කියන්නේ ඔයගොල්ලෝ දන්නවා profit and loss statement and statement of financial position P&L එකයි SOF එකයි. සිංහල මීඩියම් දුවල පුතාලට ඔයගොල්ලෝ දන්නවා ලාභ හෝ අලාභ ප්‍රකාශනය සහ ශේෂ පත්‍රය. දැන් නැත්තම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එතකොට දැන් මේක ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝගේ O level paper එකේ අන්තිම ප්‍රශ්නය. ඒකයි හැමදාම අවුරුදු ගාණක් ඔයගොල්ලෝ අවුරුදු 15ක් 20ක් පිටිපස්සට බැලුවත් ඒ ගාණ තියෙනවා O level paper එකේ. එතකොට මේක හැමදාම අනිවාර්යයෙන්ම එනවා කියන එක ඔයගොල්ලෝ දන්න ගාණක්. එතකොට ඒ හින්දා මම හැමතිස්සෙම කියනවා ඔයගොල්ලෝ මේකට ફોකස් කරන් ගියාට ඒක පාඩුවක් නෙවෙයි. මම ආයිත් ඉල්ලනවා මම මේවා ගැන කතා කරලා තියෙනවා exam tips වීඩියෝ එකේ එහෙම. ඒතර ඔයගොල්ලෝ මේක බලන්න මම එතෙන්දී ඔයගොල්ලන්ට ලෑස්ති වෙන්න ඕනි විදිය කියනවා. ඉතින් මම මෙතනදී හැබැයි හිතුවේ දැන් මම අවුරුදු ගාණක් ඔයගොල්ලන්ගේ papers බලනවා ඔයගොල්ලන්ගේ එක වැඩ කරනකොට මම මෙතෙන්දී identify කරගත්ත ඔයගොල්ලන්ගේ common mistakes ටිකක් මේ lesson එක කරනකොට ඔයගොල්ලෝ කරන common mistake ටිකක් ඔයගොල්ලන්ට ආයෙසරයක් මතක් කරලා දෙන්න. ඒතර exam එකට කලින් මේ ගැන ඔයගොල්ලෝ ආයෙසරයක් පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ අවධානය දෙන එක හොඳයි. හරි මෙතනදී මම මුලින්ම පටන් ගත්තොත් එහෙම profit and loss statement එක. ලාභ අලාභ ප්‍රකාශනයෙන් පටන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මේක අපි මුලින්ම කරන්න ඕනි මොකද්ද? විකිණුම් පිරිවැය. එහෙම නැත්නම් cost of sales අපි හදන එක. හරි. දැන් මේ cost of sales හදන්න ඕගොල්ලෝ හැමෝටම මතකයිනේ. කොහොමද cost of sales හදන්නේ? අපි පටන් ගන්න ඕනි. ඒගොල්ලෝ අපිට දෙනවා මෙතන ආරම්භක තොගය නැත්නම් opening stock එක දෙනවා. ඊට පස්සේ අපි ඒකට එකතු කරන්න ඕනි purchases and purchase related expenses. මොනවාද මේ purchases ගැනුම් සහ ගැනුම් සම්බන්ධ ගැනුම් ආශ්‍රිත අනිකුත් වියදම්. ඒ කියන්නේ මේ purchases කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඔයාගේ අපි දැන් මේ accounts හදන්නේ trading organization එකකට. trading කියන්නේ භාණ්ඩ ඒ කියන්නේ මිලදී ගැනීම හා විකිණීම buying and selling කියන්නේ ඒගොල්ලෝ තව වෙන කෙනෙක්ගෙන් අරගෙන profit margin එකක් තියාගෙන විකුණන trading organization එකකට තමයි අපි ඔයාගේ syllabus එකේ P&L එකයි SOF එකයි හදන්නේ. එතකොට මෙතනදී එයා වෙන කෙනෙක්ගෙන් ගන්න, එයා විකුණන්න ගන්න බඩු තොගයේ පිරිවැය තමයි අපි මේ cost of sales නැත්නම් විකිණුම් පිරිවැය කියලා එතන අපි ගණනය කරන්නේ. අපි බලන්නේ. හරි එතනදී ඕගොල්ලෝ කරන common mistake එකක් තමයි දැන් ඔයා දන්නවා opening stock එක. සමහර වෙලාවට ළමයින්ට මේ opening stock එකයි closing stock එකයි කියන දෙක පැටලෙනවා. ගොඩාක් ඕගොල්ලෝගේ exam papers වල එයා opening stock නැත්නම් ආරම්භක තොගය සහ අවසාන තොගය කියන එක නමින් කියනවා. opening stock closing stock කියලා. හැබැයි එහෙම කියලා නැත්තම් date එකක් දාලා තියෙනවානේ. ඔයාගේ date එක දිහා බැලුවම ඔයාට තේරුම් ගන්න පුළුවන් ඒක opening ද closing ද කියලා. ඒ කියන්නේ ඔයා දන්නවා සාමාන්‍යයෙන් අපි accounting period එකක් කියලා කියන්නේ. ගිණුම් කාල පරිච්ඡේදයක් කියන්නේ මාස 12ක්. හරි. එතකොට මේ මාස 12 ගැන මම කලින් කියලා තිනවා. එක්ක ජනවාරි 1 වෙනිදා ඉඳලා 12/31 දෙසැම්බර් 31. එහෙම නැත්නම් ඔයා දන්නවා මේක අප්‍රේල් 1 වෙනිදා ඉඳලා මාර්තු 31. මේ කියන දෙකෙන් ඕනි එකක් වෙන්න පුළුවන්. ඒතර මේකේ ඔයා දැනගන්න ඕනි එහෙනම් මේ එක කියන එක හැම දෙකේම තියෙන පළවෙනිදානේ. ඒතර පළවෙනිදා තිබ්බොත් first කියන එක තිබ්බොත් ඒ opening stock එක ආරම්භක තොගය. එතකොට 12th නැත්නම් මේ 31st කියන එකෙන් ඔයාට identify කරගන්න පුළුවන්. ඒක තමයි ඔයාගේ closing stock එක. අවසාන තොගය. ඇයි මේ දෙක හරියට තේරුම් ගන්න එක වැදගත් වෙන්නේ? මොකද වැදගත් වෙන්නේ හැමතිස්සෙම ඔයා දන්නවා opening stock එක ඔයා
එකතු කරන්න ඕනි. cost of sales calculate කරනකොට විකිණුම් පිරිවැය ගණනය කරනකොට මේ opening stock එක ඔයා හැමතිස්සෙම plus කරන්න. එකතු කරන්න ඕනි. closing stock එක ඔයා minus කරන්න ඕනි. ඒතර ඔන්න ඕක තමයි ඔයාලගේ එක common mistake එකක්. හරි මේවා වෙන විදිහ step by step ඔයාලට බලන්න පුළුවන්. මම මේකට videos කරලා තියෙනවා. හරි ඒතර ඔයාලා let's learn commerce with මිනෝෂි නානායක්කාර කියන YouTube එකට ගිහිලා ඒ ටික අවසරයක් බලන්න. හරි. ඒතර මේක common mistake එකක්. ඊළඟට දැන් ඔයා මෙතන දන්නවා අපි cost of sales calculate කරනකොට opening stock එකෙන් පටන් අරන් මං කිව්වා purchases ඒකට එකතු කරන්න කියලා. හරි දැන් මේක ගොඩක් වෙලාවට ඔයාගේ අන්තිම ගානේදී නම් මේ purchases එයා ඔයාට ඔක්කොම එකට එකතු කරලා. ඒ කියන්නේ ඔයා දන්නවා purchases කිව්වම business එකේ තියෙනවා cash purchases, credit purchases කියන දෙකම. එතකොට එයා ඇත්තටම මේ දෙක එකතු කරලා තමයි ඔයාට trial balance එක ශේෂ පිරික්සුමේ value එක දෙන්නේ. හැබැයි හදිස්සියේ හරි එහෙම නැතිව තියෙන ගාණක් වුණත් අපි හිතමු ඔයාට මේ ඔයා දන්නවනේ ඔයාගේ පළවෙනි compulsory question එක පළවෙනි ගාණ අනිවාර්ය ගාණෙත් ඔයාගේ business paper එකේ මේ සමහර වෙලාවට ගොඩක් වෙලාවට මේ ලාභ අලාභ ගණනය කරන්න එනවා. ඒතර ඒ වගේ වෙලාවකදී ඔයාට මේ ගැනුම් කිව්වම අර ණයට ගැනුම් මුදලට ගැනුම් අත්පිට ගැනුම් දෙකම කියන දෙකම එකතු කරන්න වෙනවා. ඒ කියන්නේ cash purchases, credit purchases කියන දෙකම එකට එකතු කරලා තමයි ඔයා ගැනුම් කියන එක දාන්න ඕනි. ඒ ඔයාගේ අනිත් දේ ඔයා මතක තියාගන්න ඕනි. ඊළඟ එක තමයි ළමයි කරන ඊළඟ common mistake එක තමයි මෙන්න මේ දෙක පටල ගන්නවා. මේ මොනවාද? carriage inwards ඊළඟ එක දැන් ඔයගොල්ලෝ දන්නවා carriage outwards. හරි මේ මොනවාද මේ? මම සිංහල මීඩියම් දුවලා පුතාලත් බලන හින්දා ඒගොල්ලන්ටත් මම කියන්නම්. මෙතන මේ කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ ගෙන ඒ මේ කුලී කියන්නේ. අන්න ඒක තමයි මේ කියන්නේ. ගෙන ඒ මේ කුලී. මෙතන තියෙන්නේ ගෙන යාමේ කුලී. හරි. ඇයි මේ දෙක පැටලුනොත් අපිට මොකද වෙන්නේ? මේ දෙක පැටලුනොත් වෙන්නේ ඒත් එතකොට ඔයාට ඔයාගේ දල ලාභය සහ ඔයාගේ ශුද්ධ ලාභය වෙනස් වෙනවා. ඒ කොහොමද? මොකද මේ ගෙන ඒ මේ කුලය කියන්නේ ඔයාට මම දැන් කිව්වේ අපි බඩු අරන් විකුණන trading organization එකක්. we purchased and selling. ඒතර purchase කරලා sell කරන වෙලාවකදී අපි කිව්වා ඒ purchases ඔයාගේ බඩු තොගය business එකට අරගෙන එන්න යන වියදම තමයි carriage inwards කියන්නේ. බඩු ටික ඔයාගේ business premises වලට අරන් එන්න යන වියදම. ඒ කියන්නේ simply ඒක ඇතුලේ transportation ඔය ටික තමයි තියෙන්නේ. හරි එතකොට බඩු හැබැයි අරන් එන්න යන වියදම. එතකොට අරගෙන එන්න යන වියදමේදී ඒක අපි එකතු කරන්න ඕනේ cost of sale calculate කරනකොට. ඒ කියන්නේ ඒක මේක අදාළ වෙන්නේ GP gross profit calculation වලට. හරිනේ එහෙනම් carriage inwards තමයි gross profit calculate කරනකොට ඔයා plus කරන්න ඕනේ. එතකොට එහෙනම් carriage outwards ගෙන යාමේ කුලිය කියන්නේ ඔයාගේ බඩු ඔයාගේ කස්ටමර්ට sell කරනකොට එතනදී business එකෙන් එළියට අරන් යනකොට යන expense එක. මේක business එක ඇතුළට අරන් එන්න මේක එළියට අරන් යන්න. එහෙනම් මේක carriage outwards මොන expense එකක්ද? ඒක යන්නේ ඔයාගේ selling expense එකකට. හරි. දැන් මොකද්ද? එතකොට ඇයි selling expenses ඔයා දන්නවා? selling expenses අපි minus කරන්නේ අඩු කරන්නේ ශුද්ධ ලාභය. එහෙම නැත්නම් ඔයාගේ profit for the year calculate කරද්දී තමයි ඒක consider කරන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ කරන අනිත් mistake එක. හරි මම එතනට ආපු හින්දා මම ඒත් එක්කම මම selling expenses ඊළඟට ඔයගොල්ලන්ගේ තියෙන අනිත් categories දෙක administration expenses, finance expenses. The finance cost හැරෙන්නවා දන්නවා අනිත් එක තමයි other expenses. මෙන්න මේ categories හතර ගැන චුට්ටක් කියන්න. මොකද එතනත් ඔයගොල්ලෝ mistakes කරනවා. එතනදී ඔයගොල්ලෝ බලන්න ඕනේ ඔයගොල්ලන්ට සමහර ඒවා දැන් specially හිතන්න depreciation. ඔයගොල්ලෝ දන්නවනේ අපි assets depreciation කියන එක අනිවාර්යයෙන්ම අපි expense එකක් විදිහට දාන්න ඕනිනේ P&L එකේ. එතකොට මේ depreciation දානකොට ඔයා හොඳට බලන්න ඒ asset එක use කරලා තියෙන්නේ business එකේ බඩු sell කරද්දිද බඩු විකුණන්න use කරපු එකක්ද නැත්නම් business එකේ day to day operations වෙනුවෙන් පාවිච්චි කරපු එකක්ද කියලා. example එකක් විදිහට
ඔයාලට දීලා තියෙනවා නම් delivery vehicle depreciation. ඒක කෙලින්ම කියනවා delivery vehicle. බඩු විකුණන්න පාවිච්චි කරලා තියෙන vehicle එක depreciate වෙලා තියෙන්නේ. එහෙනම් ඒක ඔයා දාන්න ඕනේ selling expenses වලට. මොකද මම කලිනුත් මගේ lessons වලදී ඔයගලන්ට කියලා තියෙනවා ඇත්තටම මේ selling කියන්නේ ඒක ඇතුලේ තියෙන selling and distribution expenses කියන එක. බඩු විකිණීමේ හා බෙදා හැරීමේ වියදම්. selling and distribution. එතකොට ඒක ඇතුළට තමයි ඔයා distribution vehicle depreciation include කරන්නේ. right? හරි. දැන් ඊළඟට අපි හිතමු හැබැයි if this is a building depreciation එකක් කියලා හිතන්න. ඒතර building එක ඔයා දන්නවා business එකේ building එක. එතකොට ඒක ඇවිල්ලා administration cost එකක් විදියට දාන්නේ. ඒක administration cost එකක්. ඒ කියන්නේ simply administration cost එකක් කියලා කියන්නේ ඔයාගේ business එක like daily operate කරගෙන යනකොට relevant වෙන expenses. ඒ කියන්නේ මොන වගේ expenses ද? අපි කියනවා stationery expenses, ඊළඟට taxes pay කරන ඒවා, ඊට පස්සේ දැන් මම කිව්වා වගේ ඔයාගේ building repairs, building depreciation, ඒ ඔක්කොම යන්නේ administration වලට. okay? right. ඊට පස්සේ ඊළඟට finance කියන එක. ඔක ගොඩක් ළමයි අහනවා. like what to include in finance expenses, finance cost එක, finance expenses වලට මොනවද දාන්නේ? finance expenses වලට ඔයා දාන්න ඕනේ bank related charges ඔක්කොම. මොනවද bank related charges? bank එකෙන් අපෙන් ගන්නවා bank charge එකක්. like ඒ bank charge එක දාන්නේ finance cost එකට. අනිත් එක තමයි ඔයා bank එකෙන් loan එකක් හරි bank overdraft එකක් හරි අරන් තියනවා නම් ඒකට pay කරන්න වෙන interest එක. ඔන්න ඔය ටික තමයි ඔයා finance cost කියන එකට දාන්නේ. ඊළඟට ඉතුරු වෙන්නේ other cost කියන එකනේ. other cost එකට යන්නේ මේ කියන categories තුනටම දාන්න නැතුව හරිම reali වෙන සමහර දේවල්. එකක් අපි කියනවා කවුරු හරි ඔයාගේ stock එක හොරකම් කරන් ගිහිල්ලා. එහෙම නැත්නම් stock එක fire එකකට ගිනි අරන් flood වලින් මේ ඒක stock එක සම්පූර්ණයෙන් destroy වෙලා. අන්න ඒ වගේ අනිත් reasons අපි අනිත් cost අපි පෙන්නන්නේ other cost ඇතුලේ. right. එතකොට එහෙනම් ඒ categories අතරත් ඔයාලා mistakes කරන categories විදියට කියන්න පුළුවන්. ඊට අමතරව මට පොඩක් අහලා තියෙන ප්‍රශ්න ටිකකටත් මම පොඩක් ඔයගලන්ට මෙතෙන්දී answer කරනවා. like ගොඩක් අය අහලා තියෙන ඒවා තමයි තව එකක් ගොඩක් අය පටල ගන්න එකක් තමයි මේ capital and revenue items කියන එක. ඒක ඔයාලට හරිම important දෙයක්. මේක ඇත්තටම සමහරවිට ඔයාගේ syllabus එක ඇතුලේ දැන් මේ අපේ national syllabus එක ඇතුලේ Edexcel Cambridge නම් ඔයගලන් දන්නවා ඔයගලන්ට මේ capital revenue කියන එක මුලින්ම introduce කරනවා. හැබැයි අපේ local syllabus එකේ මේක capital expenses revenue expenses කියලා highlight කරන්නේ නැහැ. හැබැයි මේක දැනගන්න ඕනි ඔයා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයාට මම එක example එකක් කියන්න. ළමයි ගොඩක් වරද ගන්න එකක්. දැන් ඔන්න example එකක් විදියට ඔයා හිතන්න බිස්නස් එක ඒ අදාළ year එකේ එයාගේ financial year එක ඇතුලේ එයා අලුතෙන් vehicle එකක් purchase කරනවා. බිස්නස් එක vehicle එකක් purchase කරලා තියෙනවා. හැබැයි මේ vehicle purchase එක ඔයගොල්ලෝ දන්නවා අපි කොයි වෙලාවකවත් cost එකක් විදිහට P&L එකට දාන්නේ නැහැ. හැබැයි ඒ ගත්ත vehicle එකේ depreciation ඒ year එකේ ඒ වගේ මේ vehicle එකට මොනවා හරි repair එකක් කරොත් ඒ repair එක අපි expense එකක් විදිහට අපි දානවා ඒක අපේ P&L එකට. එහෙනම් ඕක තමයි අපේ capital revenue difference එකේ මොකක්ද එන්නේ. capital expenses කියන්නේ අපි ඒක ගන්න ඇත්තටම business එකට කරන investment එකක් විදිහට. assets නේ purchase කරලා තියෙන්නේ. අපිට capital expense එකක් කියලා අපි ඒක define කරනකොට ඒක වෙනම දෙයක්. මම නමුත් මෙතන local O levels students ලව target කරන හින්දා මම ඒක වැඩි කියන්නේ මම ඔයගොල්ලන්ට සරලව කියන්නේ අපි capital expense එකක් විදිහට සලකන්නේ අපි assets purchase කරන ඒවා. ඒ කියන්නේ ඒක අපි business එකට කරන investment එකක් විදිහට තමයි අපි ඒකට treat කරන්නේ. ඒ හින්දා අපි ඒවා P&L එකට දාන්නේ නැහැ. මේක ඔයාට මාරි important වෙනවා ළමයි ගොඩක් වරද්ද ගන්න තැන. ඔයා අර
not for profit making organisation club and society accounts හදන්නේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන ගිණුම් කරණය කියන්නේ අන්න එතනදීත් ඔයාලට මතක ඇති අපි සමහරලාට ස්පෝර්ට්ස් ඉක්විප්මන්ට් පර්චේස් කරාම අපි කියනවා ඒක දාන්න එපා යාගේ ඉන්කම් ස්ටේට්මන්ට් එකට. ඇයි අපි ඒක දාන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි මේ. ඒකට රීසන් එක අපි ඒක ට්‍රීට් කරන්නේ ඇසෙට් එකක් ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට. නම් ඒක අපි මොකද අපි P&L එකේ දාන්නේ එක්ස්පෙන්සස් නේ. හැබැයි ඒකට අපි මොනවා හරි රිපෙයාර් එකක් කරලා නම් ඒක ඩිප්‍රීෂিয়েට් කරොත් ඒක අපි හැම ඉයර් එකේම අපේ එක්ස්පෙන්ස් එකක් විදියට cut off කරනවා. ඒතර ඒක අපි P&L එකේ නැත්තම් not for profit නම් එයාගේ income statement එකේ පෙන්නනවා. ඒතර ඒක එකක් ඕගොල්ලෝ හැමදෙස්සම අහලා තියෙන question එකක් right මට inbox කරලා තියෙන questions තමයි මම මේ දෙක තුනක් ගත්තේ. ඊට පස්සේ අනිත් එක depreciation calculate කරන එක. අනේ ඒකත් ඔයගොල්ලෝ ගොඩක් වරද්දන එකක්. හැබැයි මේවා මම හැමදේම ඔයාලට step by step කියලා දීලා තියෙනවා. ඔයාලට videos බලන්න පුළුවන්. හැබැයි නිතර අහන හින්දා ආයි මම පොඩි එකක් කියනවා. මේකත් ඔයගොල්ලෝ local syllabus එකේ ඔයගොල්ලෝගේ අතින් ඇත්තටම lucky ඔයගොල්ලන්ට එක depreciation method එකයි උගන්වන්නේ straight line method. අපි කියන්නේ සරල මාර්ගශ්‍රය ක්‍රමය එකයි ඔයා දන්නේ. ඔයා ගැන හිතන්නවත් දෙයක් නැහැ. ඒතර ඔයා කරන්න ඕනි ආ දීලා තියෙන percentage එකෙන් ඔයාගේ asset එකේ cost එක ආ දීලා තියෙනවා trial balance එකේ ඒක කෙලින්ම just multiply කරලා අරගෙන ඒ amount එක කෙලින්ම දාන්න තියෙන්නේ P&L එකට. right මේකේ හැබැයි අර SOFP එකට තමයි ඔයා දානකොට ඒ ඔදන්නවා එයා දීලා තියෙනවට accumulated දීලා තියෙනවා නම් ඒකයි ඔයා අර මේ අවුරුද්දේ අරගත් එකේ දෙකේ total එක දාන්නේ. මේ ඔක්කොම in detail වලට අනිත් videos වලින් බලන්න පුළුවන්. මම දැනට කිව්ව ළමයි අහන හින්දා. හැබැයි Cambridge Excel නම් ඔයා දන්නවා ඔයාට සමහරලාට deducing balance method එකනොත් අහනවා. එතකොට ඔයා හරියට depreciation method එක එතනදී identify කරගන්න ඕනි. right ඒක එකක්. හරි ඊළඟට තව සමහර වෙලාවට වෙන එකක් තමයි right අර ස්ටෙප්ස් ටික කියන්නේ මුලින්ම ඔයා කැල්කියුලේට් කරා ඒක ගොඩක් වෙලාවට රෙයාලි එකත් නැෂනල් සිලබස් එකේ ඔයාලට ඒක එහෙම මිස්ටේක්ස් වෙනවා අඩුයි එතන මොකද ඔයා එතනදී මුලින්ම gross profit එක කැල්කියුලේට් කරලා ඔයා එතනින් ඊළඟට කෙලින්ම යන්නේ net profit calculation වලට හැබැයි Cambridge and Excel නම් එතන ඔයාට අතරමැද දෙනවා operating profit එක කැල්කියුලේට් කරන්නත් එතන ඔයා දන්නවා operation profit එක operating profit කියන්නේ before reducing financial expenses finance cost එක reduce කරන්න කලින් operate එතන ඔයාට Cambridge and Excel you have 3 steps gross profit operating profit profit for the year but for the national curriculum it's just gross profit එකෙන් ඔක්කොම expenses අඩු කරලා net profit එක නැත්තම් profit for the year තමයි ගන්න ඕනේ right දැන් මේ තමයි common mistakes එකක් මම ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් කියලා දුන්නේ right මීට අමතරව මට ඔයාලට direct තව කියන්න ඕනේ දෙයක් තමයි ළමයින්ගේ එවල තියෙන ඒවත් එක්ක බලද්දී ඕගොල්ලෝ කියන සමහරවල් කියනවා ඔක්කොම හරියට දැම්මා but still මට ඒකට P&L එකට marks නැහැ කියලා. එතනදී ඕගොල්ලෝ දන්නවා කෙයා කරන්න ඕනි දේවල් heading එක format එක මේ දේවල් ගැනත් ඔයාගේ අනිවාර්යෙන් attention දෙන්න ඕනි. ඔයා දන්නවා heading එක අපි normally rules තුනකින් ලියනවා right ඊට පස්සේ asset නැත්නම් year ending කියන දෙක. ඒ කියන්නේ ඔදන්නවා වගේ SOF එකට නම් asset 31st December something කියලා දාන්නේ නැත්නම් අපි P&L එකට නම් year ending කියලා දාන්නේ. ඒත් ඒව ගැන තෝ අනිවාර්යයෙන්ම care කරන්න ඕනි and other thing මම හැමතිස්සෙම කියනවා ඔයා ගාන හදන්න. එතනදී තෝ exam tips බලන්න මම කියලා දෙලා තියෙනවා. මේ ගාන හදන්න start කරන්න ඕනි P&L එකයි SOF එකයි. P&L එක ඔයාගේ booklet එකේ left hand side එකේ SOF එක right hand side එකේ ඔයා දෙක draw කරගන්න ඕනි ඉස්සෙල්ලාම formats දෙක ඊළඟට ඔයා ගාන හදන්න පටන් ගන්න ඕනි අමතර තොරතුරු එහෙම නැත්නම් ඔයාගේ extra additional information වලින් ඒ කියන්නේ ඒවා අපි අනිත් පැත්තෙන් කිව්වොත් adjustments ඔයාගේ adjustments accruals prepaid ඔය adjustments depreciation ඊළඟට ඔයාට තව ගොඩක් කලාවට දෙන්නේ ඔය ටිකනේ ඔය adjustments වලින් තමයි අනිතක bad debts ඔය adjustments හතර තමයි ඔයාට දෙන්නේ closing stock එක දෙන්න පුළුවන් prepaid ඊට පස්සේ accrued like ඊට පස්සේ bad debts
එකේ depreciation එතකොට ඕවගේ adjustments ටික දාලා ඉවර වෙලා තමයි trial balance එකේ ඉතුරු ටික copy කරන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ දන්නවා adjustments definitely goes to two places. ඒක P&L එකටත් යනවා SOFP එකටත් යනවා. එතකොට adjustments ටික ඉස්සෙල්ලාම දාලා ඊට පස්සේ ඔයා trial balance එකේ ඉතුරු වෙන ඒවා ටික copy කරන් යන්න තියෙන්නේ. ඒකට ඔයාට තියෙන්නේ එක්ක P&L එකට එක්ක SOFP එකට copy කරන්න. Okay. So that's about the financial statements. මං හිතනවා මේකෙන් ඔයාලට clear idea එකක් ආවා. ඔයාගේ common mistakes identify කරගන්න. Thank you. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.